ඕන 4G router එකයි Wi-Fi password එකයි SSID එකයි change කරගමු. තව මේ මොන device එකෙන් කරත් මට කරන්න තියෙන මේ steps ටිකමයි. හරි මම ඉස්සෙල්ලාම මගේ browser එකෙන් මේක log වෙනවා. මේකට ඔයාගේ තියෙන ඕනම browser එක use කරන්න පුළුවන්. ඔයාගේ phone එකක්ද desktop එකක්ද මුකුත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා මෙතන උඩ තියෙන search bar එකේ type කරගන්න ඕනේ 192.168.8.1 කියන එක. ඔයා dialog user කෙනෙක් නම් ඔයා SLD user කෙනෙක් නම් 192.168.1.1 කියන IP address එක ඔයා type කරගන්න ඕනේ SLD user කෙනෙක් නම්. කළා enter කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ වගේ interface එකක් පෙන්නයි. මේකේ ඔයාලට කොහේ හරි තියෙයි login කියලා. බොහෝ දුරට login කියන එක තියෙන මෙතන උඩ. ඔයා login කෙනෙක් click කරලා පස්සේ ඔයාගේ මෙතන username එකකුයි password එකකුයි යහයි. ඉතින් ඔයා use කරන SLD router ගන්න ඔයාගේ username එක වෙන්නේ user, password එක වෙන්නේ userම තමයි. ඉතින් ඔයාලට මේක හරියටම check කරගන්න ඕන නම් ඔයාගේ router එකේ පිටිපස්ස පැත්ත බලන්න. පිටිපස්සේ තිය හරි යට හරි තියෙන label එකේ ගහලා තියෙනවා. මොකද්ද මෙතනදී username එක සහ password එක කියලා. ඉතින් ඔයා dialog router එක use කරනවා වගේ username එක වෙන්නේ user, ඔයාගේ password එක ඔයාගේ router එකේ පිටිපස්සේ ගහලා තියෙනවා. එහෙනම් router එකේ යට ගහලා තියෙනවා password කියලා. SLD routers වලදී එහෙම ඔක්කොටම එකම password එක තමයි එන්නේ. ඊට පස්සේ ඔයා login කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකකට අරන් එයි. ඉතින් ඔයා මෙන්න මෙතෙන්දී ඔයාට උඩ තියෙන quick settings කියලා එකක් මේක තමයි යන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඔයා මේක click කරන්න. click කරාට පස්සේ ඔයාගේ SSID එක මෙන්න මෙතනට පෙන්නනවා network name කියන එක. ඔයා මේකෙදි මෙන්න මෙතන enter කරන නමින් තමයි ඔයාව Wi-Fi tab එකට ගියාම ඔයාගේ phone එකේ හරි ඔයාගේ desktop එකේ හරි මේක ඔයාගේ network එක පෙන්වන්නේ. ඔයාගේ router එක පෙන්වන්නේ. ඉතින් ඔයා ඒක වෙනස් කරලා හරි නැතුව හරි මේක next කරන්න. අනිවාර්යයෙන් මෙතන SSID broadcast කියන එක enable දෙන්න ඕනෙම. ඊට පස්සේ ඔයාලට password එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඔයා කැමති password එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන password එක ඔයාලට use කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක next කරන්න ඕනේ. ඔයාගේ 5 GB support කරනවා නම් 5 GB වලට ආයෙත් password එකක් වෙනම හයි. ඉතින් ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ එකක් ආවට පස්සේ ඔයා මෙතන apply කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ router එක restart වෙයි. ඊට පස්සේ මෙන්න විදිහට මේක success වෙනවා. සමහර router එක restart නොවෙන්නත් ඉඩ තියෙනවා.